Hello guys, welcome back to my channel Onithiyanani. අද ඔයාලට ගෙනාවේ Super Game YouTube නාලිකාවෙන් තවත් එක gameplay video එකක්. ඉතින් කිව්වට තවත් මේ Free Fire එක මම ගෙනාවේ නෑ යාළුවනේ. ඉතින් ඔයාලට පේන්නේ ඇතිනේ මගේ මේ පැත්තෙන් තියෙන මගේ යාළුවෝ set එකේ ඉන්න මේ පැත්තෙන් තියෙන මගේ account එක level 37. ඉතින් යාළුවනේ ඔය ගොඩක් දේවල් තියෙනවා. gun skin තියෙනවා. පෙටා ඉන්නවා ඔය පැත්තෙන්. ඉතින් ඔය බාර දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒ බාර දෙක ගත්තා. බාර දෙක ගන්න ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් දන්න කට්ටිය ඉතින් දන්න කට්ටිය නම් බලන්න එපා මේක කියන්නේ දන්න කට්ටිය කියන්න එපා උඹුත් කමෙන්ට් දාන්න එපා. ඉතින් දන්න නැති කට්ටියට මං කියන්නේ ඉතින් යන්නේ ඔයාලා යන්න ඕන ඔයාලගේ මෙන්න මෙතන තියෙන මේ කැරක්ටර් එක කිට් මාරු කරන තැන එතනට ඔයාලා යන්න. අපිට නියසල් කැරක්ටර් කිට් මාරු කරන්න ඕනේ පල්ලෙහාට මේකේ ලිස්ට් එකේ යන්න. මේ පැත්තේ තියෙන එකේ යට මේකට යන්න. මේ තියෙන ඔය ඕවා පුරන් තියෙන යට මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන කාඩ් එකක් යට ඊට පස්සේ මේකෙන් රතු පාට කාඩ් එක එන්නෙම ටච් කරනවා. මේකේ රතු පාට එක. ඊට පස්සේ ඒකේ මේ යටින් කහ පාට එක ටච් කරලා ඔයාලා යන්න ඕන මේකට. ඔයාලට මෙතනින් මේ කාඩ් කීයක් තියෙනවද කියලා වැටෙනවා. කාඩ් 40ක් තියෙන්න ඕන. 40 තියෙනවා ඔයාලට ඊට පල්ලෙහාට යනකොට බාර් දෙක සෙට් එකයි. හරි. බාර් දෙක වෙන්නන්න මේ තියෙන්නේ. මේ ඉන්නවනේ බාර් දෙක. මේක රුපියල් 40ක් එනවා. යන්නේ අර කාඩ් 40ක් ඕන එක ගන්න නම් දැන් අපි යන් ලෝන් ඔෆ්ස් ප්ලේ කරන්න තමයි යන්නේ ගෙම්මට ආයිදි බලමු ලෝන් ඔෆ්ස් ප්ලේ කරන්න ගිහිල්ලා කන්න වේවි කියලා අපිට ආයෙත් සෙට් එක ගන්න තෝරගෙන තියෙන්නේ ඉතින් අපි ගහමුනේ ඉතින් මම බඩ දෙයක් ගත්ත ලොකු ප්‍රෝ කෙනෙක් නන් නෙමෙයි නිකන් normal play කෙනෙක් මම ඊරාඩියම මම මේ normal play කෙනෙක් හරි මචං පොර දැක්කාගේ මං ඉන්න තැන නම් නැත්තම් පොරට අතුරු දාගෙන ඉන්න පුළුවන් දන්නේ නේ ඔය බලි අඩි වෝල් දෙකක් ගෙවන අපරාධ එකක් වෝල් එක අඩෝ යාළුවනේ දැක්කද මචං ඔය ෂොට් එක යවුවා ඉතින් බලපන් මචං ඒ ෂොට් එක ගහුවා අය බලපන් කොගාව ගහිල්ල මට සාමාන්‍යයෙන් ඔය විදිහට බොට් එක වගේ ප්‍රෝලක් දෙනවා. බොට් account වල කියන්නේ බොට් account වල ලෙවල් ගන්න පොඩ්ඩක් අප් කරගන්න. දැන් ඉතින් ආපු ගම් පැනලා ගහමු. මට උ බලය ඇක්ටිව් කර. උට මං ඉන්න තැන පේනවා මචං. ටෙස්ට් එක අල්ලන්නම බලන්න. අඩෝ වදින්නේ ඒ කොයි ආඩෝ මචං මේ මොකද්ද මේ අඩෝ වම් බලපං ගාපු ගිහිල්ල වම් බල්ට ගහනවා වගේ මට ගැහුවේ හරි බලමුකෝ යා මට මේකින් ඇටැක් කරයිද කියලා ඇටැක් කරයිනේ ළඟ හිටියොත් එකේ ෂොටින් ගන්නවා දුර හිටියොත් මේකෙන් ගහනවා හරි මචං බොක්ක උඩ ඉන්නේ හරිද ඕකෙන් බොක්කට වෙඩි වදින්නේ මචං වදිනවනේ වෙඩි වදිනවා යාළුවනේ මට පේන විදිහට ඒ කියන්නේ මාව ඉන්න තැන මට පේනවද දන්නේ එකපාරට මොකක් හරි ඒ කියන්නේ පෙන්නලා පොඩ් මාව පේන්නේ වැඩි ඒක ෂීන් එකකුත් තියෙනවා ඒ බලය ගැන මම දන්නේ වැඩි විස්තර ඉතින් ඔයාලා දාන්න පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලය ඒ බලයට මොකක්ද දෙන්නේ කියලා. මොකද මේ වීඩියෝ විතරයි දාන්නේ. මේක ගෑවුවා පෙරදුනා කොහොද ඉන්න හරිද හො දානවා. අඩේ දැක්කා පුර දැක්ක මං ඉන්න තැන නම්. වරෙන් දු පහලට නැගතාම බලන් ඉන්න බල්ලා. වරෙන් පහලට වරෙන් පහලට මම තෝරන ගන්න තමයි බලන් ඉන්නේ. ඇටිකේ ලුගුඩුව. වරෙන් පහලට ඇටිකේ ලුගුඩුව. ඇටිකේ ලුගුඩුව. වරෙන් යෝ පහලට. පහලට වරෙන් ගබල්ලෝ.
තෝ පහලට එන්නේ නැහැ නේ කියන්නේ. අයියෝ ගුරු බල්ලෝ. දැන්වත් තෝ පහලට වරින්කෝ. ඕ මචං මට මේ අවස්ථාවේදී කියන්න පුළුවන් මං කනවා කියලා. ඉතින් මොකද සෝන් එක මට මුත් කර කියා ගන්න දෙයක් නැති වුණා ඇත්තටම කිව්වොත් සෝන් එක නිසා මං කියා යන සෝන් එක නිසා වෙන එකක් දෙයක් නිසා නෙමෙයි. හරිද? මං කියා සෝන් එක නිසා. සෝන් රෙද්දක් කවනේ මචං මීර කඩක් පහත් වුණානේ. ඉතින් යාළුවා මේක මම ප්ලේ කරන ගමන් තමයි කතා කරන්නේ. මචං මේ තෝරන ගන් ගහන්න බෑ බම් මට නම්. අද වදින්නේ වැදුනා මචං වැදුනා ඒක නම් බොක් වැදුනේ. උට නම් සඳ මොඳ වෙන්න එක නම් ගැහුවා. මට වෙන මචං උ ගහන්න දුන්නේ ඒකට හෙඩල්ලා දන්නේ නැහැ නේ අපි මගේ ඔලුවටම ටෝංගා. ටෝම් ඩඩ ටෝම් කාලා ගහනවා ඒක. මෙඩි ගහගනි. දෙක්කනේ මෙඩි ගහකට. මෙඩි ගහගන්න ඉල පැඩපු ගමන් කෙලිය. ආයෙත් මම. දෙක්කනේ වැඩයි. උන්ට ගන්න ඉතින් සඳපු දෙතින් යන්නේ කවදාවත් මම බින්දිය තියලා එකෙක්ගෙන්වත් කාලා නැහැ තාම. මේ වෙනකම්ම. බින්දිය තියලා කියන්නේ සමහරක් කට්ටියන් එනං. දැන් ඉස්සර නම් ගෑ බින්දිය තියලා. හැබැයි දැන් නම් මචං බින්දිය තියලා කන්නම නැහැ. එකක් හරි වදින කන චොට්ටේ. හරිද එකක් හරි වදිනවා මචං කන ෂොට්. එකක් හරි අඩු වදිනවා. කන ෂොට් එකක් හරි වදිනවා. මට පේන්නේ මම අන්තිමට දිනයි වගේනේ. දින්න මචං දින්න දැක්ක නැහැ වැඩකාරයනේ මම. මම වැඩකාරයා. හරිද ගයිස් මම වැඩකාරයා. මම වැඩකාරයා. මම වගේ වැඩක් ආයි තියෙන ලවෙත් නෑ ලවයි ගහෙත් නෑ බං හොයාගන්න තාම. හොයාගෙන දන්නේ. ඒක මම දන්නේ හොයාගෙන තියලා මම දන්නේ. මේක පුරා ගන්න මොකද්ද මං ගහන්න ඕන මැච්. එල්වි මේ පොඩ්ඩක් ඉදා මේ මැච් එකත්. හරියද මචං මේ ඒක විතරයි ගහන්නේ. ආයෙ ගහන්නේ නේ මන්දව මට හිතා ගන්න මොකක්ද අර මා ගහන්න ඕන මැච් එකේ. හොන්න මචං ඉතින් අපි අන්තිමේට දින්නා. හරිද? දැන් මගේ account එකේ කට්ටියක් ඉන්න කතා කරන දෙයක් නෑ. මගේ mic එක බක් කියලා මේ මොකක් හරි scene එකක් කියලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මගේ යාළුවෙක් කිව්වා ඉතින් මේක හදාගන්න කියලා. ඌගේ විදිහට මේක හදාගෙන බලමු. දැන් මයික් එක බක් කියලා ආටි දැක්කනේ. දැක්කන මචං බක් කියලා ආයෙ මෙයා වුණා. මයික් එක බක් වුණා මචං ආයෙ මෙයා වුණා. මට වෙනවා මචං ටයිම් ගන්නවා. පැය 37කින් මේ මයික් එක ඕන් වෙනවා. ඒ කියන්නේ මගේ හොනස්කෝ බලමු. මට මගේ හොනස්කෝ 76යි. 76 කියන්නේ මයික් එක ෆුල් වෙන්න නම් ඇති. මේකේ හොනස්කෝ 76 කියන මට මේ වගේ දන්නේ මේ යාළුවෙක් කිව්වා හරිද මේ ලොකුවට වෙන හොනස්කෝ. ඇත්තට මම දන්නේ නැත්තේ හොනස්කෝ පෙන්නන්න කොහොමද කියලා. මම දන්නේ මේ බීආර් වලට යන බෙත හොනස්කෝ බහුවම විතරයි කියලා. මම දන්නේ හොනස්කෝ ගන්න බලන්නේ කියලා. ඌ තමයි කිව්වේ මේ විදිහට බලපන් කියලා. අනේ මන්ද ඌ කියන මම බලනවා. මම දන්නේ සිරාවට කියන ඔයාලා කියන්න ඕන මේ එක වැඩි කියලා. හරිද? හොනස්කෝ බලපු විදිය වැරදි. බොටාන කියන්න එපා. මොකද මම උඹලා වගේ ලොකු සල්ලි දීලා account ගත්තේ නෑ. හරිද? මේ account එක ගත්තෙත් නෑ. මම මේ play කරලා යාළුවනේ මේ උඹලා දන්නා මට මාසයක් play කරන්න තිබ්බනම් මම level 50ට නග ගන්නවා. මොකද මම උදේට ගත්ත ෆෝන් එක තියෙනවා. ඉතින් ඔය තාත්තා ගෙදර එන වෙලාවට තියෙනවා. මේ වෙලාවට ඉතින් පාඩම්වත් කරනවා. හරිද? හරි ඉතින් පාඩම් කරලා තමයි මම වැඩ කරන්නේ.
ඉතින් ඒක නිසා මම පොඩි කයියක් ගන්න ආවේ මේ. ඒ නිසා මට ෆ්‍රී ෆයර් ගහන්න දෙයක් නැහැ. දැන් මේ දස්ටි කෙන ගහම පොඩ ඩේටා කාඩ් තියෙනවා මට වෙහි වෙහලා වගේ. මොකද මේ අපේ අක්කත් කිව්වා ඩේටා කාඩ් එකක් කරන් දෙන්න කියලා මම පාඩම් කරපන් කිව්වා. ඉතින් මත් කියන එක බැලුවා පාඩම් කරන්න ඕනේ ඩේටා කාඩ් එකකට ඇයි. මට මොන දේ කරත් මට ෆ්‍රී ෆයර් ගහන්න නැතුව ඉන්න නම් බෑ. ඒ සමහර කට්ටිය මේ ෆ්‍රී ෆයර් වල ජීවිතේ කරන් ඉන්නවා නේද? හරිද? ඒ දැන් ඔය සමහර මම ඉදා වීඩියෝ එකක් බැලුවා. කවුරුත් ගයාශයිගේ වීඩියෝ එකක් දාලා තිබ්බා මම බැලුවා ඒකේ මේ අර හිඟන්න සහ මේ සල්ලිකාරය කියලා දාලා තිබ්බා. ගයාශයි වෙනවනේ channel එක. ඔව් ගයාශයි. ඔව් ගයාශයිනේ. ඔව් එයාගේ channel එක තමයි මේ ඊට පස්සේ ඒ කට්ටිය හොඳටම බැන්න ඒ ප්ලේ කරන්න බෑ කියලා. ඉතින් ප්ලේයින් බැරි නම් දැන් මං කිව්වා මං තව දෙන්නෙක් තව දෙන්නෙක් යනවා. මැච් එකට මේ CS එකට ගිහිල්ලා ඉතින් ඔය තව එකෙක් යනවා. බොට් එක ප්ලේ කරන්න බෑනේ. දන්නේ. ඊට පස්සේ අනිත් තුන් දෙනා බයිනවුට පාල් ගන්න බයිනවා. ඉතින් උඹලා බයින්න එපා බං එහෙම. උඹලා මතක් කරගන්න උඹලා ගේම් එකට මුලින්ම ආපු දවසේ. මේක දාපු මන පොඩ්ඩක් අයින් කරන්න. ගේම් එකට මුලින්ම ආපු දවසේ පොඩ්ඩක් මතක තියාගන්න උගේ ඇති. උඹලා ගේම් එකට මුලින්ම ආපු දවසේ මොන විදිහටද ප්ලේ කරේ? අනිවාර්යයෙන්ම වෝල් එකවත් ගහ ගන්න විදිහ උඹලා දන්නේ. ඈ ෆයර් කියන්නේ එනිමේට හරියට හෙඩ්ෂොට් එක ගහන්න ගේම් එකට මුලින්ම ආපු දවසේ බෑ. ඒක පුරුදු වෙන්න ඕන. ප්‍රැක්ටිස් වෙලා තමයි පොඩ්ඩක් ගහන්න. අයියා මගේ යාළුවෙක් ඉන්නවා. එදා ඒක අපේ ගෙදර ආවහලු මේ ඌ කිව්වා මේ ෆ්‍රී වතක් ගහමු කියලා. මං කිව්වා ආ කියලා. හරිද? ඌ ගියා මේ ඌ කිව්වා බීහරයක් ගහමුලු. මං ගියා මේ බීහර ගහන්න කලින් තෝගේ ප්ලේන් බලන්න ඕනේ ඉස්සෙල්ලා. ලෝන් ඔප්ස් එකක් ගහපන් කියලා. මම බෑඩ්නේ නෑ අවස්ථාවේදී ඌ ලෝන් ඔප්ස් එක ගන්න. හරිද? එනිමියා මේ ඉස්සර හිටන් ගහන ඌට ඒක පේන්නේ නැහැ කිව්වංකෝ. එනිමියා ඔච්චර පේන්නේ නැහැ. එනිමියා මන්ට පේනවා. නෝන ඌට පේන්නේ නැහැ. ඌ ආර නිකන් අර හද්ද පුටික් වගේ වටේ කරිනවා බා. මම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන්න. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන්නේ. ඔව් තනිය. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ පෙන්නන්න උගේ ඔම්බ ප්ලේන් ප්ලේ කර විදිය තමයි මරු. එදා ඊට සූචන මේ බීහරක් ගහමද? බීහර ගහන මගේ තරු බස්සන්න. ඌහරි තරු ටිකක් ගත්තේ මට ගහන්නත් බෑ ඒ බීහර. පොත්තම ගහන තුන බීහර ගහන ටික කමාව. හරිද? මේ දැන් මේ ගන්න එක මම ගත්තා. හරිද? ඊට පස්සේ මේ විදිහට යන්නේ. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා අතර එනිමේ ඉන්න කියනවා. දැන් මේ වගේ දුරකින් ඉන්නේ. මේ පැත්තේ පේන අතර එනිමේ ඉන්නවා. මට පේන කෙරවල ඉන්නවා කියලා. මෙහෙවන්නව. මෙහෙම හිමිටි බලන හරෝ. දැන් ඉන්නේ එනිමියා හිටියොත් එහෙම ටන් තියාගෙන හරිද? අනිත් එනියා තෝංගල කෙනෙක් පහවන උඩුසල කෙලින්ම ගන්න ප්‍රහෙඩ. බලපංකෝ. මේ නම කියන්න බෑ. නම කිව්වත් අර මගේ තව මේ යාළුවෙක් ඉන්න හරිය උ channel එක කරනවා. ඌට පොඩ්ඩක් මෙයාවි. හරිය කීන්තියයි. අඩෝ දුර ඇරිලා වල. යා වරින්. මම දන්න මේ උන්ට එළියේ මේ හෙඩ්ෂොට් ගහන්න ඕනේ කියලා මම ඒක දාලා දැක්කා දෙතුන් දෙනෙක් කැටිනවා අර වදින්නේ නැව මල්ලි බබෝ ඉස්සරහින් ඔප්පි ගොනා මම පිටිපස්සෙන් බලපන් තොපි දේරම මම බාවන කොහෙදම ලියන්නේ අයියෝ බලා මරලා දැන්නා මට හැටිත් එක්ක බං මම දන්නේ විදිහට උන් මරන්න ඕනේ කියලා ආතල් ලැබන්නේ හරි මේ මෙහෙම යන අන්නතනේ ආරේ ඉන්න එහෙම උඩ පයින් මේ ෆයිබර් නුමුත් කරන්න නැහැ බං කෙලින් ඉඳලා තියන්නේ එනිමේ ගාවට මෙහෙම ගියා ඊ ස්ප්ලිට් කරන්න හිමීට ගිහලා ටක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 ට
එන්න ළඟට අඩේ සෝරි මචං අපිට දුන්න ඒ ඇද්දින සෝරිය අඩෝ මේ T56ක් කරන්න මගුලක් කරනවා මෙන්න මන්න යනවා මෙතනින් එන්නේ ඉතින් මේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යනවා නිකම් බොඩි ආදරයක් ගන්න ඉතින් මම කස්ටම් කරන ගන්ටි එක්කනේ අපිට ට්‍රේනින්
පාරක් දාමුද? කස්ටම් එකක් ගන්නත් ඕන බං. මේ මිදස්ටේ ගැහුවෙත් නැහැ කස්ටම් එකක්. ගොන් දෙකේ චොටි කොහෙද තියෙන්නේ? මේකේ මම මේකත් මම කස්ටම් ගන්නවා. හරි ඊළඟට ඩෙසර්ට් එක කොහෙද? මේ ඩෙසර්ට් මෙහෙනේ තියෙන්නේ. හරි මචං. මෙන්න මෙයාගේ දුරකට ගිහිල්ලා ගාන්ඩලා ගෙලිමේ අඩි එන්නේ ගියා. මම මේ ෂොට් ගන්න උඩ දෙන්නා පොඩ්ඩක්. මම just මචං මගේ ප්ලේන් බෑල් මාසෙකින් ගැහුවෙත් නෑද? මම ගේමින් බොයිස් වලට ගන්න පුරුදු වෙනවා. දැක්කද යදුනා ඉතින් ෂොට් එක උට්ට කරෙන් ගන්නවනේ. උට්ට කරනවා මට ස්කින් නැති ලක්ෂණ එක. ඒක නැති වෙනවා බං ස්කින් ගන්න. ඕන්න මේව සූන් කරලා ගැහුවා. අයියෝ මේ නේද මේක කළා 300 ගානක් අදිනවා මචං. හරින් ඒ ෂොට් එක. දැන් ඔයාලට මෙහෙමත් කියන්න පුළුවන්. one shot now. ඒ මොකද මේකත් කරගෙන Tong. Dessert yang macam ekapara ulu tadi anon nih. Udah pernah tiba. Udah pernah nih aku tiba. Dekkan nih macam. Dekkan. Ini easy bang. Ini custom kan orang main ini gan punuh itu gan hal. Ada ini tibet gan නැත්තම් ගන්න තිබ්බුත් විතරයි ගන්න. හැබැයි අනිත් පැත්තකට ආයි කරන් තිබ්බුත් විතරයි ගන්න නැත්තම් ගන්න. නැත්තම් අර බෑනේ ඒක දෙන්නට අසාධාරණයි. මට කිසි අසාධාරණයක් නැහැ. කියන්නේ නැහැ ඒකට මම මේක අතර වසූමේ තවත් මේ මිල්ගණ ගන්නයක් අත තම්මට කියලා අනේ මට. සීයනා ඉතින් මට. මෙන්න මේකට ගිහලා පොඩ්ඩක් ට්‍රේනින් පාරක් දාලා එමුද? ඒ ගහන්න බෑ අය පුතෝ ගහන්න බෑ අප්පා මම මේ උඹලගේ යාළුවෙක් යකෝ අයියෝ උඹලගේ යාළුවෙක් මට උඹලා නඳුල ගන්න බෑද මන් තාම නේ ඉබන් මටම කෙලින්නේ මල කෙලියයි අඩේ මට ගියා අඩේ උන් ගන්නවා අනේ මට ගන්නවා මෙන්න මට ගන්නවා අඩේ සුපිරීනි පොල අර අඩේ එල්ලන්නේ බොක්ක මේ හෙඩ්ෂොට් ද බං ගහන්න ඕනේ අනේ මන්ද බං මගේ හෙඩ්ෂොට් ද ගහන්න ඕන නැත්තම් මොකද දන්නේ ගහන්න ඕනේ මේකේ අර යාගේ ආතල් එක හරි මෙයා මෙතන මේ වෝල් ගහලා වට කර ගන්නවා හරි එයා මෙතන මේ වෝල් ගහලා වට කර ගන්නවා ඒව අපිට අදාළ නැහැ බින්නේ කෙලිම කැප්පුම් හරි මට කෙලියා බම් මට කෙලියා අපි ආයෙත් තියමු අයිටම් අපි උට්ට කර වරින් කෝ පේස්ට් ගහ ගන්න වරින් අපරේ තිබ්බා කොක ෂොට් එක වන්සන් නෝ ගිය ගම ගෙලින් ගිහුව වරින් නකෝ අඩෝ වරින් කවල්ලෝ අඩෝ වරින් නකෝ වරින් ගහගන්න රිපයින් ගහගන්න කෙඩිය තාප්පෙට මචං මේ මෙතනින් කැපෙමුනේ එතනින් කැපිලා අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා
අපි ආයෙත් දැන් ලොබියට මේ මතම් මේ දැන් අපි මෙතනින් මොකක්වත් කරන්න නෑ යාළුවනේ. ඉතින් මම ඔයාලට දැම්ම එන්ට්‍රින් ගේම් ප්ලේ වීඩියෝ එක දැම්ම. ඉන් බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්. මේ පොඩ්ඩක් ඉන්න අපේ ගිල්ඩ් එකේ කට්ටිය කෝල් දානු බලමු යාළුවනේ අපි මරික් නම් දැන් එකක්වත් ගත්තා දන්නේ මම යාළුවනේ අපි මේ පොඩ්ඩක් සෙරිසරමු මේකේ එහෙනම් guys අදටම සම ගන්නම් තවත් ගේම් ප්ලේ වීඩියෝ එකකින් සෙට් වෙමු අදට නම් ජය වේවා ඉතින් යාළුවනේ මේ මම බලාපොරොත්තු වෙන තවත් වීඩියෝ එකකින් එන්න හරිද එහෙනම් කොල්ලෝ අද ජය වේවා එහෙනම් බයිස් guys එහෙනම් අපි උදේ පාන්දර නිසා මට පොඩ්ඩක් මොලේ කතා වෙලා තියෙන එක නිසා මම මේ පොඩි මැච් එකක් ගන්න යනවා බයි රවුන්ඩ් ඔෆ්ස් එකක් ගන්න බයි කොල්ලෝ එහෙනම් කොල්ලෝ අපි ගියා යන්න කලින් කියන මතක වුණා තාමත් මගේ channel එකට sub කරේ නැද්ද අයියෝ මොකද්ද මම sub කරන්නකො sub කරලා වීඩියෝ වල දිගටම set වෙන්න අතින් උඩ like එකක් දාගෙන යන්න මොකද්ද බං ඔය නිකන් දිග like කරන ටච් කරන් ඵලෙ ෆෝන් එක ගෙවින්නේ නෑ බං ඕක මට සතුටු වෙන්න හරි මට සතුටු වෙනවා ඉතින් වීඩියෝ දාන්න හරිද වීඩියෝ දාන ඉතින් මට මේකේ සබ්ලා 150 නකම උදව් කරපන් 150 එහෙනම් guys ජය වේවා එනකොට අපි